අද අපි කතා කරන්න යන්නේ හරිම ප්‍රබල පුරාණ කතාවක් ගැන. මේ කතාව පටන් ගන්නෙ පුංචි ඉරිසියාවකින්. ඒත් ඒකේ කෙලවර වෙන්නේ කවුරුත් පුදුම වෙන විදිහේ පරිත්‍යාගයකින්. ඇත්තටම සමාව දීම කියන එකේ ගැඹුරුම අර්ථය මේ කතාවෙන් අපිට කියා දෙරුවා. හොඳයි. අපි මේ කතාවේ ගමන් කරන්නේ මෙහෙමයි. මුලින්ම අපි බලමු මේ ජාතක කතා කියන්නේ ඇත්තටම මොනවද කියලා. ඊට පස්සේ අපි යනවා ඒ හස්ති රාජ්‍යයේ රාජධානියට. එතනින් රජිනිගේ පලිගැනීමේ සැලැස්ම දිහාට. ඊට පස්සේ කතාවේ හදවතටම. ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ අසමසම පරිත්‍යාගයට. අවසානයේට මේ හැම දෙයකම මේ වෛරයේ ප්‍රතිඵලය මොකක්ද කියලා අපි හොයලා බලමු. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසෙන්. ජාතක කතා කියන්නේ මොනවද? මොකද මේ කතාවේ තියෙන ගැඹුර හරියටම තේරුම් ගන්න නම් ඒකේ එන සම්ප්‍රදාය ගැන පොඩි අදහසක් තියෙන එක ගොඩක් වැදගත්. ඉතින් මේ ජාතක කතා කියන්නේ නිකම් කතන්දර නෙවෙයි. මේක බෞද්ධ සාහිත්‍යයේ තියෙන කතා 500කටත් වඩා වැඩි එකතුවක්. මේ කතාවලින් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් ගැන. උන්වහන්සේ සමහර වෙලාවට මිනිස්සෙක් විදිහට, තවත් වෙලාවකට සතෙක් විදිහට ඉපදිලා උතුම් ගුණධර්ම, ඒ කියන්නේ පාරමිතා පුහුණු කරපු විදිහ තමයි මේවයින් විස්තර වෙන්නේ. අද අපි කතා කරන කතාවෙන් විශේෂයෙන්ම ඉස්මතු වෙන්නේ දාන පාරමිතාව. ඒ කියන්නේ Tamanට වරදක් කරපු කෙනෙකුට වුණත් දීම සහ සමාව දීමේ ඒ උතුම් ගුණය. හොඳයි, දැන් අපි යමු කතාවේ දෙවෙනි කොටසට. හස්ති රාජාගේ රාජධානිය. හිතාගන්න ඉරිසියාවේ අඳුරු සෙවණැල්ල වැටෙන්න කලින් තිබුණු හරිම සාමකාමී ලස්සන පාරාදීසයක් වගේ තැන. බලන්න, එක අතීත භවයක බෝධිසත්වයන් වහන්සේ ඉපදෙන්නේ චද්දන්ත කියන නමින්. එතුමා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, දල 6ක් තියෙන මහ තේජාන්විත හස්ති රාජයෙක්. ජීවත් වෙන්නේ හිමාලයේ ලස්සන විලක් අසල. හොඳයි, මේ හස්ති රාජයාට බිසෝවරු දෙන්නෙක් හිටියා. අග බිසව මහ සුභද්‍රා සහ දෙවනි බිසව චුල්ල සුභද්‍රා. දැන් බැලුබැලමට නම් මේ තුන්දෙනා අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම සමගියෙන් ඉන්න වගේ තමයි පේන්නේ. හැබැයි චුල්ල සුභද්‍රාගේ හිත ඇතුලේ රහසින්ම ඉරිසියාවකුයි වෛරයකුයි ටිකින් ටික ගොඩනැගිමින් තිබුණා. දැන් බලන්න මේ මුළු කතාවම වෙනස් කරන සිදුවීම කොච්චර පොඩි දෙයක්ද කියලා. දවසක් හස්ති රාජයා සල්ගහක් හොලවනවා. එතකොට අග බිසවගේ ඇඟට ලස්සන මල් වැටෙනවා. හැබැයි චුල්ල සුභද්‍රා බිසවගේ ඇඟට වැටෙන්නේ වියලි කොළයි රතු කුහුම් වොයි. අන්න ඒක තමයි හැමදේකම මුල. චුල්ල සුභද්‍රාට හිතෙනවා මේක Tamanට හිතාමතාම කරපු ලොකු අපහාසයක් කියලා. අන්න ඒ මොහොතේ ඇති වුණු ඒ හැඟීම පස්සේ කාලෙක ලෝකයක්ම විනාශ කරන වෛරයකට බීජය වුණා. හරි, එහෙනම් අපි යමු තුන්වෙනි කොටසට. රජිනියගේ පලිගැලීම. බලමු ඒ පුංචි ඉරිසියාවේ බීජය ආත්ම ගානක් පුරා දිවෙන මහා විනාශකාරී සලස්මක් බවට පත්ුනේ කොහොමද කියලා. Taman විසින්ම ඇති කරගත්ත ශෝකයෙන් චුල්ල සුභද්‍රා මිය යනවා. හැබැයි එතනින් කතාව ඉවර වෙන්නේ නෑ. ඇය බරණැස් නුවර රජුගේ බිසව විදිහට නැවත ඉපදිනවා. ඉපදිලා අය කරන ප්‍රාර්ථනාව බලන්න. මට පුළුවන් වෙන්න ඕනේ රූමක් බිසවක් වෙලා රජ කෙනෙක්ගේ හිත දිනාගෙන අර දල 6ක් තියෙන හස්තියා විනාශ කරන්න දඩයක් කාර්යයක් යවන්න. බලන්නේ වෛරයේ ප්‍රබලකම. ඒක තවත් ආත්මයකටත් ඇය අරගෙන ගියා. ඇගේ පලිගැනීමේ සැලැස්ම හරිම ක්‍රමානුකූලයි, ඒ වගේම භයානකයි. බලංග පියවර ටික මුලින්ම බරණැස් රජුගේ හිත දිනා ගන්නවා. ඊළඟට එය මාරාන්තික අභිරහස් ලෙඩකින් පෙළෙනවා කිය මවාපානවා. ඊට පස්සේ කියනවා මේ ලෙඩට තියෙන එකම බෙහෙත චද්දන්ත හස්තියාගේ දල වලින් හදන ආලේපනයක් කියලා. අන්තිමට රජුව පොළඹවා ගන්නවා මේ මාරාන්තික පැතුම ඉෂ්ට කරන දඩයක්කාරයෙක්ව යවන්න. මේ හැම දෙයකින්ම පේනවා ඇගේ සැලැස්ම කොච්චර සීතල ගණනය කරපු එකක්ද කියලා. ඉතින් මේ වැඩේට තෝරාගන්න සොනුත්තර කියලා හරිම දක්ෂ දඩයක්කාරයෙක්ව ඔහු තමයි රජිනිවේ පලිගැනීමේ නියෝජිතයා. ඔහුට මේ ඉලක්කය හොයාගන්න අවුරුදු ගාණක් හිමාලයේ දුෂ්කර ගමනක යෙදෙන්න වෙනවා. දැන් අපි එනවා හතරවෙනි කොටසට. බෝධිසත්වයන්ගේ පරිත්‍යාගය. මේ තමයි කතාවේ උච්චතම අවස්ථාව. වෛරයයි කරුණාවයි මුණ ගැහෙන ඒ නාටකීය මොහොත. මෙතනදී අපි හැමෝගෙම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න, සතුරෙක් Tamanට මුහුණට මුහුණ හම්බ වුණාම ස්වභාවිකව මේන ප්‍රතිචාරය පරිගැනීමද නැත්නම් සමාව දීමද? බෝධිසත්වයන් ගත්ත තීරණය තේරුම් ගන්න අපි මේ ප්‍රශ්නය හිතේ තියාගෙන ඉස්සරහට යමු. ඉතින් මේ දඩයක්කාරයා කරන්නේ පැවිදි කෙනෙක්ගේ වෙස් අරගෙන වලක් කාරලා ඒකේ හැංගිලා ඉඳලා විෂපෙවකු හීයකින් හස්ති රාජයාට විදින එක. ඒ ප්‍රහාරයේ එළවෙන මොහොත ගැන පොඩ්ඩක් හිතන්න. දඩයක්කාරයාගේ වංජනික ක්‍රියාව චද්දන්ත හස්තයාට මුලින්ම දැනෙන කම්පනය සහ කෝපය. හැබැයි මෙතනදී තමයි කතාවේ තීරණාත්මකම හැරවුම සිද්ධ වෙන්නේ.
දඩයක් කාර්යා අඬගෙන එන සිවුර දකින්නවත් එක්කම හස්ති රාජයා තමන්ගේ කෝපය මෙඩ පවත්ව ගන්නවා. තමන්ට මොකක්ද වෙන්නේ මේක පිටිපස්සිනේ කවුද කියන හැමදේම එතුමා අවබෝධ කරගන්නවා. පලිගැනීම පැත්තකින් තියලා මහා කරුණාව තෝරගන්නවා. ඔහු දඩයක් කාර්යාට කියනවා මිත්‍රයා ඒව අරගන්න මම මගේ දල ඔබට දන් දෙනවා කියලා. ඒක ඇදහිය නොහැකි හදවත කම්පා කරන ආත්ම පරිත්‍යාගයක් මිය යමින් ඉන්න චද්දන්ත තමන්ගෙම හොඬවැලෙන් කියත අරගෙන දඩයක්කාරයාට තමන්ගේ දල දෙක කපලා දෙනවා. හිතන්න වින්දිතයා තමන්ට පහර දුන්න කෙනාටම ඔහුගේ මෙහෙයුම ඉවර කරන්න උදව් කරනවා. හරි දැන් අපි යමු කතාවේ අවසාන 5 වෙනි කොටසක වෛරයේ ප්‍රතිඵලය. රජිනිගේ සැලැස්ම නම් සාර්ථක වුණා. ඒ සාර්ථකත්වය ගෙනාවේ ඇත්තටම ජයග්‍රහණයක්ද නැත්නම් ඊට වඩා ලොකු විනාශයක්ද? දඩයක්කාරයා බරණැසට ආපහු එනවා. ලේන් තවරුණු ඒ තේජාන්විත දල දෙක රජිනිට පිළිගන්වනවා. අවසානෙට රජිනි තමන් ප්‍රාර්ථනා කරපු දේ අතටම ගන්න මොහොත උදා වෙනවා. ඇගේ පලිගැනීමේ කුසලානය ඇගේ අතේ. ඒත් සිද්ධ වෙන්නේ ඇය කවදාවත් හිතපු දෙයක් නෙවෙයි. අතීත භවයේ තමන්ගේ ආදරණීය වුණු ඒ හස්තියාගේ දල දකින්නකොට එයාට දැනෙන්නේ ජයග්‍රහණයක් නෙවෙයි, දරා ගන්න බැරි මහා දරුණු පසුතැවීමක්. තමන් කරපු දේ කොච්චර බිහිසුණුද කියලා ඇයට ඒ මොහොතේ වැටහෙනවා. ප්‍රතිපාලය හරිම ඛේදජනකයි. ඒ ශෝකය දරා ගන්න බැරුව රෙජිනාගේ හදවත පැහැලිලා ඇය ඒ මොහොතේම මිය යනවා. බලන්න එකම එක ඉරිසියා සහගත හැඟීමක් අන්තිමට ජීවිත දෙකක්ම විනාශ කරලා දැම්මා. ඉතින් අපි මේ කතාවෙන් ඉගෙන ගන්න මූලික පාඩම් ටික එකතු කරලා බලමු. එකක් තමයි වෛරය කියන දේ කොච්චර විනාශකාරීද, ඒක Tamanවම විනාශ කරන දෙයක්ද කියන එක අපි ඒක රැජිනිගේ ඉරණමෙන් දැක්කා. අනිත් පැත්තෙන් සතුරාට පවා දීමේ උතුම් ගුණය, ඒ කියන්නේ දාන පාරමිතාව චද්දන්ත හස්තිය අපිට පෙන්නවා. ඒ වගේම මේ කතාවෙන් කියවෙනවා අපි කරන දේවල් වල ප්‍රතිඵල, ඒ කියන්නේ කර්මය කවදාවත් බලක්වන්න බෑ කියලා. ඒ හැම දෙයකටම වඩා සමාව දීමේ සහ නොඇලී සිටීමේ තියෙන උත්තරීතර බලයත් මේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා. අපි මේ විග්‍රහය අවසන් කරමු ආයත් වතාවක ගෙමුරින් හිතන්න ඕන ප්‍රශ්නයක් එක්ක. සමාව දීම කියන එක සමහර වෙලාවට දරා ගන්න බැරි තරම් විශාල පරිත්‍යාගයක් වෙන්න පුරුවන්ද?